ආයුබෝවන් Needle Roots YouTube නාලිකාවට ඔයාලා ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ චූටි දුවට අඳින්න පුළුවන් බැලුම් කලිසමක් පහසුවෙන්ම මසා ගන්න ආකාරය. මම මේක අද රෙද්ද ඇඳලා කියලා දුන්නොත් ඔයාලට ඒක තේරුම් ගන්න අපහසු නිසා මම මේ විදිහට කොලයක ඇඳලා කියලා දෙනවා. එතකොට මම මේ සඳහා ටේප් එකක්, පෑනක්, කතුරක්, රූලක් වගේ පාවිච්චි කරනවා. අපි මුලින්ම කරන්න ඕන මේ විදිහට ඉහළින් රේඛාවක් ඇඳගන්න එක. අපි රෙද්දක නම් මේ විදිහට රේඛාවක් ඇඳගන්නේ රෙද්දේ ඇදයක් තියෙනවා නම් කෙලින් කරගන්න. එතකොට මේ විදිහට අපි ඉහළින් රේඛාවක් ඇඳගන්න. ඒ වගේම මේ වගේ සිරස් අතටත් රේඛාවක් ඇඳගන්නවා. ඊළඟට අපි ඉලාස්ටික් වාසිය හදාගන්න විදිහ බලමු. අපි සාමාන්‍යයෙන් ඉලාස්ටික් වාසිය හදාගන්නේ අපි පාස් කරන්න බලාපොරොත්තු වෙන ඉලාස්ටික් එකේ උසට අඟල් භාගයක් එකතු කරලා. එතකොට මම බලාපොරොත්තු වෙන්නේ අද අඟල් 4න් 3ක ඉලාස්ටික් එකක් පාවිච්චි කරන්න. එතකොට ඒ අඟල් 4න් 3ට අපි අඟල් භාගයක් එකතු කරනවා. එතකොට අපිට ලැබෙනවා අඟල් 1.1ක්. අපි මේ අඟල් 1.1 අගය මේ අපි ඉහළින් ලකුණු කරගත්ත රේඛාවේ ඉඳලා තිරස් රේඛාවක් අපි ඉහළින්ම ලකුණු කරගත්තා. ඒ රේඛාවේ ඉඳලා පහළට මේ විදිහට ලකුණු කරගන්නවා. ඒකම තවත් තැනකින් මේ විදිහට ලකුණු කරගත්තට පස්සේ අපිට පුළුවන් රූල තියලා මේ විදිහට රේඛාවක් ඇඳ ගන්න. අපි අනිත් උසමිමි ලකුණු කරන්න ඕන මේ ඉලාස්ටික් වාසිය අතහැරපු මේ රේඛාවේ ඉඳලා පහළට. අපිට ඒක වරදී කියලා හිතෙනවා නම් අපිට පුළුවන් ඒ ඉලාස්ටික් වාසිය නවපු රේඛාව දිගේ මම මේ පෙන්නන ආකාරයට ඔයාලට මේ කොලය නවා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් රෙද්දක් ගත්තා නම් අපිට රෙද්ද නවා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්න ඕන ඉන ලකුණු කරගන්න ඕන. එතකොට අද මම මේ කලිසම මහන දරුවගේ ඉන අඟල් 24ක් විදිහට තමයි මම අරගෙන තියෙන්නේ. ඔයා කලිසම මහන බබාගේ ඉන ඔයා ගන්න. ඒ මිම්ම අපි 4ට මේ විදිහට බෙදා ගන්න. එතකොට අඟල් 6ක් තමයි එන්නේ. මේක බෙදා ගන්න අපහසු නම් ගණනය කිරීම වලින් තොරව අපිට මේ ටේප් එක නවලා මේ අඟල් 24 4ට බෙදා ගන්න පුළුවන්. එතකොට මේ වගේ එක සැරයක් දෙකට නවලා මේ විදිහට බෙදා ගන්නවා. ඊට පස්සේ ආයෙත් තව සැරයක් මේ විදිහට ටේප් එක නවා ගන්න පුළුවන්. එතකොට එනවා මෙතනට එන අගය මම පෙන්නන ස්ථානට අඟල් 6. එතකොට මේ අඟල් 6ට අපි ඉලාස්ටික් එකට අවශ්‍ය අඟල් 1.5ක් එකතු කරනවා. එතකොට අපිට අඟල් 7.5ක් එනවා. මේ අඟල් 7.5 අගය අපි අර ඉලාස්ටික් වාසිය අතහැරලා නවාගත්ත රේඛාවේ ඉඳලා ඉදිරියට මම මේ පෙන්නන ආකාරයට ඒ අඟල් 7.5 අගය ලකුණු කරගන්නවා. එම අඟල් 7.5ම අපි මේ විදිහට මේ සිරස් රේඛාව දිගේ පහළටත් ලකුණු කරගන්නවා. ඒක මේ වගේ අර කලින් වගේම තැන් දෙකකින් විතර ලකුණු කරලා මේ ආකාරයට අපිට රූල තියලා මේ විදිහට ඒ රේඛාවක් ඇඳ ගන්න පුළුවන්. ඊළඟට අපි මේ අලුතින් ඇඳගත්ත මේ රේඛාව දිගෙත් ඉදිරියට අර කලින් අපි ලකුණු කරගත්ත අඟල් 7.5ම මේ ආකාරයට ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපිට මේ කලින් ලකුණු කරගත්ත ලක්ෂයයි මේ ලක්ෂයයි මේ විදිහට යා කරගන්න පුළුවන්.
ඊළඟට අපි කලිසමේ සම්පූර්ණ උස ලකුණු කරමු. මම අද අඟල් 10 තමයි කලිසමේ උස විදිහට ගන්නෙ. ඔයා ඔයාගේ දරුවට අවශ්‍ය ප්‍රමාණයට කලිසමේ උස තෝරගන්න. එතකොට අද අඟල් 10 තමයි මම ගන්නෙ. ඒකත් මේ ආකාරයට ලකුණු කරලා අපිට මේ වාටිය රේඛාව මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. ඊළඟට අපි කරු හැඩය ඇඳගමු. එතකොට ගොඩක් පොඩි බබෙක් නම් අඟල් 1මාරක් වගේ ලකුණු කරන්න ඕන මේ අවස්ථාවේදී. මම අද අඟල් 2ක් ලකුණු කරනවා. මේ විදිහට ඉහළට අඟල් 2කුත් මේ වගේ තිරස් අතට අඟල් 2කුත් ලකුණු කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන කර්ව් ෂේප් එකක් ඇඳ ගන්න. මේ විදිහට නෙක් රූලර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අතෙන් උනත් මේ වක්‍ර රේඛාව ඔයාලට ඇඳ ගන්න පුළුවන්. ඊළඟට අපි මේ සිරස් රේඛාවේ ඉඳලා ඉදිරියට අර අපි ඇඳගත්ත කරු හැඩය අවසන් වෙන ලක්ෂය දක්වා මේ විදිහට දුර මැන ගන්නවා. ඒ දුරම අපි වාටිය රේඛාවෙත් ලකුණු කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් අර කරුව අවසන් වන ලක්ෂයයි මේ දැන් ලකුණු කරගත්ත ලක්ෂයයි මේ විදිහට යා කරගන්න. අපි දැන් ඉදිරිපස පළුව ඇඳගෙන අවසන්. අපි දැන් ඊළඟට පිටිපස පළුව ඇඳගමු. මම මේ රතු පාට පෑනකින් ඇඳලා ඔයාලට පිටිපස පළුව අඳින්න කියලා දෙනවා. එතකොට අපි මුලින්ම කරන්න ඕන කරුව අවසන් ලක්ෂයේ ඉඳලා ඉදිරියට ඒ රේඛාව දිගේ අඟල් 2ක් මේ ආකාරයට ලකුණු කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ රූලර් එකක් පාවිච්චි කරලා හරි එහෙම නැත්නම් අතින් හරි මේ වක්‍ර රේඛාව ඇඳ ගන්න. මේ වක්‍ර රේඛාව ගොඩක් හාරන්නේ නැතුව ඇඳ ගන්න. ඊළඟට ඔයා කලින් ආකාරයටම කරුව අවසන් ලක්ෂය දක්වා ඒ කියන්නේ පිටිපස පළුවේ කරුව අවසන් ලක්ෂය දක්වා මේ විදිහට දුර මැන ගන්න. ඒ දුරම වාටිය රේඛාවේ ලකුණු කරගන්න මේ විදිහට කලින් විදිහටම. ඊට පස්සේ පුළුවන් ඔයාලට ඒ ලක්ෂ දෙක මේ විදිහට යා කරගන්න. අපි දැන් පළු දෙකම ඇඳලා අවසానයි. අපිට දැන් මේක කපලා වෙන් කරගන්න පුළුවන්. දැන් අපි මේක රෙද්දේ කපා ගමු. අපි මුලින්ම කපා ගන්න පිටිපස පළුව. මේ විදිහට මම අද ලේස් කොටන් කියන රෙදි වර්ගය තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ විදිහට හොඳ පිට එන්න අලවාටිය සිරස් අතට තියෙන මේ විදිහට රෙද්ද නවා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ අපි ඇඳගත්ත පිටිපස පළුව මේ විදිහට තියාගන්න. අපි මැහුම් වාසි තියාගන්නේ පස්සේ ඒ නිසා මැහුම් වාසි තියන්න ඉඩ තියලා මේ විදිහට රෙද්ද නවා ගන්න සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ මේක හෙලවෙයි කියලා හිතෙනවා නම් ඔයාට පින්ස් වලින් ඒ කියන්නේ අල්පෙනිති වලින් මේක රඳව ගන්න පුළුවන්. මේ විදිහට අල්පෙනිති හතරක් හතර පැත්තට ගහලා මේක හොඳින් රඳව ගන්න.
දැන් අපිට පුළුවන් මේකට මැහුම් වාසි ලකුණු කරගන්න. එතකොට මම ටේලරින් චෝක් එකක් තමයි මේ විදිහට පාවිච්චි කරලා තියෙන්නේ මේ රෙද්ද ඇඳ ගන්න. එතකොට මේ කරුව පැත්තට අඟල් භාගයක් මැහුම් වාසි විදිහට ගන්නවා. ඒක මේ වගේ තැන් දෙක තුනකින් ලකුණු කරලා අපිට රේඛාවක් විදිහට මේ ආකාරයට යා කරගන්න පුළුවන්. ඊළඟට අපි මේ පැත්තෙනුත් ඉන්සීම් එක පැත්තෙනුත් අඟල් භාගයක් මේ විදිහට මැහුම් වාසි තියා ගන්නවා. ඊළඟට පහලින් අපි ඉලාස්ටික් එකක් පාස් කරන්න බලාපොරොත්තු වෙන හින්දා එතකොට මම අඟල් භාග ඉලාස්ටික් එකක් තමයි පාස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා අඟලක මැහුම් වාසියක් මේ විදිහට තියා ගන්නවා. දැන් අපි මැහුම් වාසි තියාගෙන අවසන්. දැන් අපිට මේක කපා ගන්න පුළුවන්. ඉහළට මැහුම් වාසි අපි අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඒක එකතු කරගත්තා ඉලාස්ටික් වාසිය තියෙන වෙලාවේ. ඒ හින්දා ඉහළට මැහුම් වාසියක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි ඉදිරිපස පළුව කපාගෙන පිටිපස පළුව කපාගෙන අවසන්. දැන් අපි ඊළඟට ඉදිරිපස පළුව කපා ගමු. මේ ඉදිරිපස පළුව සකස් කරගද්දී අපි මේ පිටුපස පළුවට ඇඳපු කොටස මේ විදිහට අපිට කපලා ඉවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ කලින් ආකාරයටම අපි රෙද්ද නවා ගන්නවා මේ විදිහට බලවාටිය සිරස් අතට තියෙන්න හොඳ පිට තියෙන විදිහට. ඊට පස්සේ කලින් ආකාරයටම අපිට මේ විදිහට අපි ඉදිරිපස පළුව රඳව ගන්නවා රෙද්දේ. අල්පෙනිති ආධාරයෙන් රඳව ගන්න. ඊට පස්සේ අපි මැහුම් වාසි තියෙනවා පහළ මැහුම් වාසි විදිහට අඟලකුත් ඉන්සීම් එකේ මැහුම් වාසිය විදිහට අඟල් භාගෙකුත් කරුවට අඟල් භාගෙකුත් විදිහට මැහුම් වාසි තියාගන්න. ඊපස්සේ මැහුම් වාසි තියාගත්තට පස්සේ අපිට මේ විදිහට කලින් ආකාරයටම මේ පළුව කපලා ඉවත් කරගන්න පුළුවන්. දැන් අපි පළු දෙකම කපාගෙන අවසන්. අපි දැන් තියෙන්නේ මේක මසා ගන්න. එතකොට මට කියන්න අමතක වුණා අපි මේ පළු දෙක, ඒ කියන්නේ දෙකට මැදින් නවපු තැනින් වෙන් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඉදිරිපස පළුව පිටුපස පළුව දෙකේම මේ ආකාරයට කපලා වෙන් කරගන්න. අර නැම්මෙන් කපලා වෙන් කරගන්න. ඊට පස්සේ අපි මේ ඉදිරිපස පළුව මේකේ කරුව මහගමු. මම මේ නූල් මහාන අවස්ථාවෙන්ම කපලා ඉවත් කරනවා. ඒ විදිහට කපා ගත්තොත් අවසානයේ වෙද්දී පහසු වෙනවා. ඊට පස්සේ පිටුපස පළුවත් අරගෙන
එකත් මේ විදිහට වෙන් කරගෙන තියෙන්නේ. මේ පිටිපස පළුවත් අරගෙන අපි මේ විදිහට කරු හැඩය එහෙම නැත්නම් ක්‍රොච් එක මහ ගන්නවා. ඊළඟට අපි සයිඩ් සීම් මහගමු. මේ මහ ගණිතය අපි මේ විදිහට ඉදිරිපස පළුවත් පිටිපස පළුවත් මේ විදිහට දිග හැරලා හොඳ පිට එන්න තියා ගන්නවා මේ ආකාරයට. හොඳ පිට එන්න මේ විදිහට තියා ගන්නවා. ඊට පස්සේ පුළුවන් අපිට සයිඩ් සීම් එක මේ විදිහට අල්ලලා ඔයාට හුරු නැත්තම් ඔයා ඇල්පෙනිති වලින් මේක රඳව ගන්න. රඳවගෙන මේක මහගෙන යන්න. මේ ආකාරයටම අනිත් පැත්තේ සයිඩ් සීම් එකත් මහසා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ සයිඩ් මහසාගත්ත සයිඩ් සීම් දෙකයි කරුවයි ඕවර්ලොක් කරගන්න. ඔයාට ඕවර්ලොක් මැෂින් එකක් නැත්නම් ඔයා සිග්සැග් මැෂින් එකක් නම් තියෙන සිග්සැග් පාරක් දාගන්න. ඊට පස්සේ අපි මේ ඉන්සීම් එක මහමු. අපි ඉන්සීම් එක මහද්දි මේ විදිහට කරු දෙකේ මැහුම් වාසි දෙක දෙපැත්තට එන්න තියාගන්න මේ විදිහට. එකක මේ පැත්තට අනිත් එකේ අනිත් පැත්තට තියලා මේ විදිහට එක උඩ එක තියලා පින් එකකින් රඳව ගන්න. ඊට පස්සේ ඔයා මේ එක පැත්තක ඉඳලා දිගට මහගෙන එන්න. නැත්තම් මැද ඉඳලා දෙපැත්තටත් ඔයාට මහන්න පුළුවන්. එහෙම නැත්තම් මේ හරියට රෙදි දෙක තියාගෙන එක පැත්තක ඉඳලා මහගෙන එන්න. මෙහෙම මැදට මහගත්තට පස්සේ ඒ හරියෙන් ගැලවෙයි වගේ හිතෙනවා නම් ඔයාට මේ කලිසමේ ඔයාට පුළුවන් මේක දෙතුන් පාරක් එක උඩ එක ඉදිරියට පසුපසට මේ ආකාරයට මසා ගන්න. එහෙම දෙතුන් පාරක් ඉදිරියට පසුපසට මසා ගත්තට පස්සේ ඔයාට මේ ඉන්සීම් එක මහලා අවසන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේ ඉන්සීම් එකත් ඕවර්ලොක් කරගන්න. දැන් අපි ඉහළ ඉලාස්ටික් වාසියෙන් මසා ගමු ඉලාස්ටික් එක ඇතුල් කරන්න පුළුවන් වෙන්න. මම අද ඉලාස්ටික් එක පාස් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි ඉස්සෙල්ලාම මේ විදිහට අඟල් භාගයක් මෙහිම නවලා ඊට පස්සේ ආපහු මේ විදිහට නවා ගන්නවා.
ඊට පස්සේ ඔයාලට ඉලාස්ටික් එක තියලා බලන්න පුළුවන් ඒකට ඇති ප්‍රමාණයක් තියෙනවද කියලා. ඒකට ප්‍රමාණවත් ප්‍රමාණයක් තියෙන්න මසා ගන්න, ගොඩක් ලොකු වෙන්න මසා ගන්න එපා. එතකොට අපි ඉලාස්ටික් එක පාස් කරද්දී ඒක පෙරලෙන්න බලනවා. ඊට පස්සේ මේ සයිඩ් සීම් මහගනිද්දී හැම වෙලාවෙම සයිඩ් සීම් එකේ මේ මැහුම් වාසිය පිටුපස පළුව පැත්තට හරව ගන්න. මේ තියෙන මේ විදිහට හදාගෙන ඇල්පෙනිති ආධාරයෙන් රඳවගත්ත අපේ ඉලාස්ටික් එක පාස් කරන කොටස. එතකොට අපිට පුළුවන් මේ විදිහට සයිඩ් සීම් එකක් පැත්තේ ඉඳලා මේ විදිහට මහන්න පටන් ගන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට සයිඩ් සීම් එක පැත්තේ ඉඳලා මහන්න පටන් ගන්නෙ. මේ ආකාරයට මසාගෙන යන්න. මේ විදිහට වටේම මසාගෙන ගිහිල්ලා අවසන් වුණාට පස්සේ අවසන් ස්ථානයට එනකොට අපි පොඩි විවරයක් තියාගන්නවා අපේ ඉලාස්ටික් එක පාස් කරන්න. මෙහෙම අවසන් ස්ථානයේ මෙතන ඕපන් එකක් පොඩ්ඩක් තියාගන්න ඉලාස්ටික් එකක් පාස් කරන්න ඇති වෙන ප්‍රමාණයට. කකුලෙත් මැහුම මසා ගනිද්දී අපි මෙතනට අඟල් භාගයක ඉලාස්ටික් එකක් පාස් කරනවා. ඒ හින්දා අපි ඒක හදාගද්දිත් අපි පිටුපස පළුව පැත්ත සොයා ගන්න ඕන. පිටුපස පළුව පැත්තට තමයි අපි මේ ඉන්සීම් එක හරවන්නේ, සයිඩ් සීම් දෙක හරවන්නේ. ඒ හින්දා ඒක හොයාගෙන මේ ආකාරයට කලින් ආකාරයටම මෙහෙම එකවරක් නමා ගන්න. ඊට පස්සේ ඉලාස්ටික් එක තියලා බලන්න කලින් වගේම ඔයාගේ ඉලාස්ටික් එක මේ දෙවෙනි වරත් නැමුවට පස්සේ ඉලාස්ටික් එක තියලා බලන්න ඒකට ඇති ප්‍රමාණයක් තියනවද කියලා. අපි නවාගත්ත වාටිය ඊට පස්සේ මේ විදිහට නවාගත්තට පස්සේ ඔයාට පින් ආධාරයෙන් රඳව ගන්න පුළුවන්. ඔයාට අත හුරුයි නම් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ, නවලා මසා ගන්න. හැම වෙලාවෙම ඉන්සීම් සයිඩ් සීම් පිටුපස පළුව දෙසට හරවන්න මතක තියාගන්න. මේ ආකාරයට කකුලේ වාටිය මසා ගනිද්දිත් ඉන්සීම් එක පැත්තෙන් මහන්න ආරම්භ කරන්න මතක තියාගන්න. ඒ වගේම ඒකෙත් අවසන් වෙද්දී පොඩි ඕපන් එකක් තියාගන්න ඉලාස්ටික් එක පාස් කරගන්න.
දැන් අපි කකුල් දෙකම මසාගෙන අවසන්. අපි දැන් මේකට ඉලාස්ටික් එක පාස් කරගමු. මෙතනදිත් මට සම වෙන්න මේ කකුල අනිත් කකුලත් ඒ ආකාරයෙන්ම මසාගෙන අවසන් කරගන්න. පස්සේ අපි ඉලාස්ටික් එක ඇතුල් කරගමු. අපි ඉලාස්ටික් එක ගනිද්දි විවිධාකාර ඉලාස්ටික් අපිට වෙළඳ පොලේ ගන්න තියෙනවා. එතකොට මේ ඉලාස්ටික් වලින් ඇදෙනවා අඩු ඉලාස්ටික් එකක් නම් ඔයා ඉලාස්ටික් එක ගත්තී ඔයාගේ ඉන වටේට වඩා අඟල් 2ක් විතර අඩුවෙන් ඉලාස්ටික් එක ගන්න. මම අද ගත්ත ඉලාස්ටික් එක ගොඩක් ඇදෙනවා. ඒ නිසා මම අඟල් 24ක් නේ ඉන ගත්තේ. ඒ හින්දා මම අඟල් 18ක් 15ක් වගේ වෙන්න මේ ඉලාස්ටික් එක ගන්නවා. එතකොට මම අද අරන් තියෙන්නේ අඟල් 18ක් විතර වෙන්න. එතකොට 18ක් විතර වෙන්න මේ ඉලාස්ටික් කපා ගන්න. හැම වෙලාවෙම ඉන මිම්මට වඩා අඩු අගයකට ඉලාස්ටික් එක කපා ගන්න. ඊට පස්සේ අපි මේ විදිහට 60 කට්ටක් ආධාර කරගෙන අර අපි ඉනේ මැහුම් වාසිය මසද්දි තියාගත්ත ඕපන් එක. ඒ ඕපන් එක ළඟින් මේ ඉලාස්ටික් එක ඕපන් එකෙන් ඇතුල් කරන්න. මේ විදිහට ඉලාස්ටික් එක පාස් කරගන්න ඇඹරෙන්නේ නැති වෙන්න. මේ විදිහට වටේටම මේ ඉලාස්ටික් එක පාස් කරගන්න. වටේටම පාස් කරගෙන අවසන් වුණාට පස්සේ මේ විදිහට පොඩ්ඩක් ඒ කියන්නේ අර සිදුරෙන් එළියට එන අවස්ථාවට ආවට පස්සේ මේ විදිහට පොඩ්ඩක් ඇදලා බලන්න වටේටම ඉලාස්ටික් එක ඇඹරිලාද තියෙන්නේ කියලා. මේ විදිහට මගේ එකේ මෙහෙම ඇඹරිලා නැහැ. එහෙම ඇඹරිලා නැත්තම් ඇඹරිලා නම් ඇඹරිලා හදා ගන්න හරි විදිහට. ඊට පස්සේ මේ ආකාරයට ඉලාස්ටික් එක තියලා ඔයාට පුළුවන් ටැග් කරගන්න. ඒ කියන්නේ එක උඩ එක මැහුන් කීපයක් මහ ගන්න පුළුවන්. ඉලාස්ටික් එක ගැට ගහන්න එපා. එතකොට නිමාව හොඳ නැහැ. මේ ආකාරයට ටැග් කරගන්න. මේ ආකාරයට එක උඩ එක දෙතුන් සැරයක් මසා ගන්න. ඊට පස්සේ මේ විදිහට ඇදලා මේ ඉලාස්ටික් එක සම්පූර්ණයෙන් ඇතුළට යවා ගන්න. මේ ආකාරයට ඉලාස්ටික් එක ඇතුළට යවා ගත්තට පස්සේ දැන් අපිට අර ඕපන් එක ක්ලෝස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි තියාගත්ත විවරය මේ විදිහට මහලා අවසන් කරගන්නවා.
ඔයා දැන් කකුලටත් ඉලාස්ටික් එක පාස් කරගන්න ඕනේ. එතකොට මේ කකුල වට මිම්මට වඩා සාමාන්‍යයෙන් මගේ ඉලාස්ටික් එක නම් මං අඟල් 5ක් විතර අඩුවෙන් තමයි ගත්තේ. එතකොට ඔයාගේ ඉලාස්ටික් එක ඇදෙන ප්‍රමාණය අනුව කලින් ආකාරයට මේ කකුල වට මිනුමට වඩා අඟල් 2ක් හරි අඟල් 5ක් හරි එහෙම අඩු කරලා කපා ගන්න. ඒකල කලින් ආකාරයටම අපිට ඉලාස්ටික් එක 60 කටුවක් ආධාරයෙන් මේ විදිහට පාස් කරගන්න පුළුවන්. කලින් විදිහට මේ කකුල් දෙකටත් ඉලාස්ටික් දෙක පාස් කරගන්න. මේ විදිහට අර විවරය තියාගත්ත තැනින් කලින් ආකාරයටම ඉලාස්ටික් එක පාස් කරගන්න. දැන් ඔයාලා මේ ඉලාස්ටික් දෙක පාස් කරගත්තට පස්සේ ඉදිරිපස පළුවට මොකක් හරි අපිට මේ කලිසම හැඩවෙන්න යොදා ගන්න පුළුවන්. මම මේ වගේ බෝ එකක් තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ඉදිරිපස කරුවේ ඉහළට අපිට මේ විදිහට බෝ එකක් යොදා ගන්න පුළුවන්. මේකත් අපිට රෙද්දකින්ම මහලා හදා ගන්න පුළුවන් බෝ එකක්. ඊට පස්සේ අපිට ඒක දැන් මේ ආකාරයට මේක හෑන්ඩ් නීඩල් කරගන්න පුළුවන් බෝ එක. ඊට පස්සේ දැන් මේක අපි මසාගෙන අවසానයි. මේක තමයි අවසන් නිමාව. ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි මාත් එක්ක මෙතෙක් වේලා රැඳිලා හිටියට. තවත් වීඩියෝ එකකින් මේ විදිහටම අපි ආපහු හමු වෙමු.